කොහොමද? මොකද මේ වෙනද දකින එනවා ඔයාගේ මූණේ අද නැත්තේ? ඔයා මොකක් හරි ප්‍රශ්නකින්ද ඉන්නේ? මට තේරෙනවා. ඔයාව තේරුම් ගන්න ඔයා වාගෙන ඉන්න කවුරුත් ඔයා ළඟ නෑ නේද? ඔයා ඒකට නේද දුකින් ඉන්නේ? ඔව් මන් දන්නවා. එහෙමයි කියලා ඔයා පසුතැවෙන්න ඕනේ නෑ මිත්‍රයා. මොකද ඔයා වෙනුවෙන් ඔයා තාමත් ඔයාට ඉන්නවා. හිතන්න තව කෙනෙක් ඔයාව තේරුම් ගන්නේ නැත්තම්, තව කෙනෙක් ඔයාට ආදරය කරන්නේ නැත්තම්, ඔයා ඔයාටම ආදරය කරන්න. ඔයා ඔයාව තේරුම් ගන්න බලන්න.